මේ අතරින් ඒකාබද්ධ සේවයක් නොවන්නේ. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවය ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් සේවා වර්ග දෙකක් අපිට තියෙනවා. ඒකාබද්ධ සේවය, දීපයාච සේවය. මෙතනදී අහන්නේ ඒකාබද්ධ සේවය ගැන. ඒකාබද්ධ සේවය. පළවෙනි උත්තරය රියදුරු සේවය, B ශ්‍රී ලංකා පුස්තකාලාධිපති සේවය, C ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවය, D ශ්‍රී ලංකා මිනින්දෙරු සේවය. ඉතින් දීපයාච සේවය ගත්තම දීපයාච සේවයේ සේවාවන් 12ක් තියෙනවා. ඒකාබද්ධ සේවය ගත්තට පස්සේ 2013ට කලින් තිබුණේ 6යි. 2013න් පස්සේ 7ක් තියෙනවා. මොනවද මේ 7? පළවෙනි එක තමයි කාර්යාල කාර්ය සේවය. ඊළඟට 2 කළමනාකරණ සේවා නිලධාරී සේවය. 3 භාෂා පරිවර්තන සේවය. 4 රියදුරු සේවය. 5 පුස්තකාලාධිපති සේවය. 6 තොරතුරු තාක්ෂණ හා සංනිවේදන සේවය. සංනිවේදන නිලධාරී සේවය. ඊළඟට තමයි 7 අලුතෙන් ආපු එක 2013න් ආවේ. එතකොට සංවර්ධන නිලධාරී සේවය. පළවෙනි එක කාර්යාල කාර්ය සහායක සේවය, කාර්යාල කාර්ය සහායක සේවය. 2 කළමනාකරණ සේවා නිලධාරී සේවය. 3 භාෂා පරිවර්තන සේවය. 4 රියදුරු සේවය. 5 පුස්තකාලාධිපති සේවය. 6 තොරතුරු තාක්ෂණ හා සංනිවේදන නිලධාරී සේවය. 7 සංවර්ධන නිලධාරී සේවය. එතකොට මෙන්න මේවා අතරින් මේ ඒකාබද්ධ සේවාවන් 7න් මෙන්න මේ ශ්‍රී ලංකා මිනුන්දරු සේවය කියලා කියන්නේ දීපයාච සේවයට අදාළ එකක්. දීපයාච සේවය තමයි ශ්‍රී ලංකා මිනුන්දරු සේවය යන්නේ. රියදුරු සේවය කියලා කියන්නේ ඒකාබද්ධ සේවයට අදාළ එකක්. ශ්‍රී ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ සේවය කියලා කියන්නේ ඒකාබද්ධ සේවයට අදාළ එකක්. ශ්‍රී ලංකා පුස්තකාලාධිපති සේවය කියලා කියන්නේ ඒකාබද්ධ සේවයට අදාළ එකක්. නමුත් මිනුන්දරු සේවය කියලා කියන්නේ දීපයාච සේවයට අදාළ එකක්. එහෙනම් උත්තරය වෙන්න ඕනේ ශ්‍රී ලංකා මිනුන්දරු සේවය. බලමු මේක හරිද කියලා.